පාදුක මහත්තයා බොහොම ස්තුතියි පාස්කු ප්‍රහාරය ගැන මතක් කිරීමට. කවුද එතකොට හිටපු අගමැතිතුමා පාස්කු ප්‍රහාරය අපේ රටේ වෙනකොට? අර වජිරාවේ වර්ධන මහත්තයලා ගෙදරදී ඕගොල්ලෝ නායකයා හම්බෙච්ච එක් කියලා. හරි. ඔබතුමාලගේ නායකයෙක් නෙවෙයිනේ වැඩිලා. හරි. එහෙම කිව්වම හරිනේ හැම බදාදම රාත්‍රී 7ට ඔබතුමාලගේ නායකයෙක් නෙවෙයි. ඒ දෙන්න පැහැදිලි. හරි මේ පෞගේ කාර්ය හරිද? නම කියන්න නම කියන්නේ ඔයා තේරුණානේ ඔයාට ඉව තියෙනවනේ පුතා. ඔයාට තේරෙනවා ඔයා ටියුෂන් ගුරුවරයෙක් සෝරි සමන් ගුරුවරයෙක්නේ. හරිද? ඉතින් ඔයාට තේරෙනවා ඉව මොකද්ද මං කියන්නේ කියලා. ඉතින් ඒ නිසා නම කියන්නත් බෑ. නෑ අයියෝ අපි යාගෙන් එළියට බැස්සේ මේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා. ටිරාන් නලස්වත් මේ වගකීමෙන් මම මේ රජය වෙනුවෙන් කියන්නේ ඔබතුමා නම මෙන්ෂන් කරපු නිසා ටිරාන් නලස්වත් රනිල් වික්‍රමසිංහවත් සජිත් ප්‍රේමදාසවත් ජාතික ජන බලවේග රජයක් ඇතුළේ නීතියට උඩින් නෑ මහත්තයෝ. ඕගොල්ලෝ හිතවත් නැති රනිල් වික්‍රමසිංහවත් රක්ෂිත බන්ධනාගාරගත කළා කොළඹ මහේස්ත්‍රාත්තුමිය. ඒ නිසා ටිරාන් නලස් ලොකු නෑ. පැහැදිලිව නමත් එක නොමිනේෂන් දුන්නේ මේ වගේ චෝදනා එල්ල වෙලා නඩු 6ක් තියෙනවා අත්තිරූසිට දඩුවම් දීපු ලසන්ත වික්‍රමසේකරටයි නාම යෝජනා දුන්නේ සමගි ජන බලවේගය. ඔහු මේ පළවෙනි වතාවට නෙමෙයි ඉල්ලන්නේ. මන්ත්‍රීවරයෙක් වෙලා හිටිය පුද්ගලෙක්. එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය. ඒතකොට සමගි ජන බලවේගයක් තිබෙන්නේ නැහැනේ. අර එතකොට දැන් මම ඔබතුමාගෙන් අහන්නේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා මන්ත්‍රීතුමිය කිව්වා මේ මා කදුරේ මදුෂ් කියන්නේ අපරාධකරුවෙක්. මේ මංගාව තියෙන්නේ මා කදුරේ මදුෂ්ගේ මිනිහ ගාව ගිහිල්ලා ඉන්නවා අනුර කුමාර ෆේක් එක. නම් මේ මාධ්‍ය ආයතනයට දාන්නකෝ මේක එලි කරමු තැනට පොඩ්ඩක් ඉන්නකෝ. ඕක ෆේක් එක. ඔබතුමිය මම ඔයාලට කල්පනා කරේ නෑනේ. ප්ලීස්. ඉතින් ඒ වුණාට ඔබතුමාට ෆේක් වෙන්නන්න දෙන්න පොඩ්ඩක් බෑ. ඉන්නකෝ. සෝෂල් මීඩියා වල තියෙන ෆේක් එකක් AI වලින් හදපු එකක් තේරුම් ගන්න බැරුවද? මේවා AI තේරුම් ගන්න බැරුවද නිකන් ඕක ෆේක් ෆොටෝ. ඔයා කියන්නේ මේක මේගොල්ලෝ ගියේ නෑ කියලානේ. හැබැයි ඒ කාලේ මුළු රටම දන්නවා ගියා කියලා. ඔතන හිටියා හඳුනෙත් හිටියා වසන්ත සමරසිංහ හිටියා මහින්ද ජයසිංහ හිටියා. තමයි මේ පැත්තකින් දාන්නකෝ. ඔබතුමිය දැන් දේශබන්දු තෙන්නකෝ මන්ත්‍රීවරු තුන්දෙනෙක්ගේ නම් කිව්වා. හරි. කරුණාකර වගකීම එක ගන්න. හරි ඉතින් ඔයා කියන්න. මම කියනවා. ඔයා ඒක උරා ගන්න. හරි. දේශබන්දු තෙන්නකෝන් මහත්මයා මේ ඉවත් කරන්න එතුමියලා කාර්යභාරයක් කළා. මොහොම පැහැදිලිව කියනවා. දේශබන්දු තෙන්නකෝන් ඉවත් කරන්න ව්‍යවස්ථාදායක සභාවේ කබීර් රෂීම් සහ සජිත් ප්‍රේමදාස තමයි ඊට විරුද්ධව ඡන්දේ පාවිච්චි කළේ. ඒ එක්කම ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියේ මම. මුලින්ම ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියේ මම දේශබන්දු තෙන්නකෝන් ඉවත් කරන පළවෙනි ෆයිල් එක දාන්න. ජනතා විමුක්තිය මෙලෝ දෙයක් කළේ නැහැ. මාලිමාව මෙලෝ දෙයක් කළේ. මල්ලගේ මන්ත්‍රීව සමහර අය ඡන්ද දෙනවත් හිටියේ නැහැ. හරි. අහන්නකෝ කොහොම හරි දැන් ඕගොල්ලෝ කියනවා ඕගොල්ලෝ මේ ආණ්ඩුව එනකොට මේ රටේ ඔබතුමිය කිව්වා හරි පොලිස්පතිවරයෙක් හිටියේ නැහැනේ. ඇක්ටින් හිටියේ. එතකොට එදා මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කළේ කාගේ නිර්දේශ මතද? කවුද රෙකමන්ඩ් කළේ පොලිසියෙක් ඔය කියන බුද්ධි සේවාද කවුද කිව්වේ මේගොල්ලන්ගේ ආරක්ෂාව ඉවත් කරන්න කියලා? ඒක තනිකර දේශපාලන න්‍යාය පත්‍රයකට දේශපාලනයේ මැතිවරණයේදී කියපු තීන්දුවක් අනුව තමයි මේ පොලිසිය මේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දුන්නේ කොයි වෙලේද? පාර්ලිමේන්තුවේ 88 බෝම්බ ගහපු වෙලේ. මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්න ඕනි කියලා තීන්දුව කළේ අද නෙමෙයි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා. හරි එදා පාර්ලිමේන්තුව අනාරක්ෂිත වෙලා මිනිස්සු මන්ත්‍රීවරු පාරේ මරනකොට තමයි උනේ. දැන් මෙතුමිය කිව්වා අනවර්තනාම. දැන් අපි දන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව 150 අනවර්තනාම තිබ්බ කී දෙනෙක් හිටියද 88 89 කියන. ඒගොල්ලන්ට විවිධ නම් තියෙන්නේ නැතිනේ. අපි දන්නේ ලාල්කාන්ත මහත්තයම කියනවා ඔව් අපි මරුවා. 88 89 පාර්ලිමේන්තුවට පය ගන්නවට තරම් අපි දන්නේ. ඈ 88 89 කාලේ පාර්ලිමේන්තුවට පය ගන්න අන්වර්ථ නම් මම දන්නේ නැහැ. මම හිතන්නේ ගෝණවල සුනිල් මහත්මයා ඉඳලා තියෙනවා. වෙන මට්ටමක ඒ වෙනකොට ඔයා කියන්නේ ඔයගොල්ලෝ කට්ටිය මේ 88 මේ භාවනා කළා කියලා. 88 89 භාවනා කළා කියලා. ට්‍රාන්ස්ෆෝර් පුච්චුවේ මේ ඉන්දියාවේ කියලා. පොඩ්ඩක් ඉන්නකෝ. දැන් මේ කාරණේට මට මේ කතා කරන්න දෙන්න. මට බාධා කරන්න. ඔබතුමාන්ට ලසන්ත වික්‍රමසේකර කියලා කන්වික්ටඩ් ඉදකරුවෙක් සම්බන්ධව ඝාතනය වීම සම්බන්ධයෙන් ලොකු අනුකම්පාවක් තියෙනවා. හරි? එතකොට මේ 88 89 කාලේ රාජ්‍ය විසින් මැදිහත් වෙලා අතුරුදහන් කරන ලද තරුණයින් ගැන අනුකම්පාව ඔබතුමාලට නැහැ. ඉතින් 88 89 ඒගොල්ලෝ ඒගොල්ලෝ අපරාධකාරයෝ ඔක්කොම ඉන්නේ මැරෙන්න ඕනද? පොඩ්ඩක් ඉවර නෑ නේද? ඔයාම කියනවා ඔයාම කතා කරනවා. පොඩ්ඩක් ඉන්නකො මම කියනකම්. එතකොට 88 89 විතරනේ 71 72 මේ හිටියේ දෙකේම හිටියේ. ඒ හැමෝටම ජීවිතේ තියෙනවා. විරුද්ධ ආයුධ අතර ගත්ත මිනිස්සු. ඒ හැමෝටම ජීවිතේ විරුද්ධ ආයුධ අතර ගත්ත මිනිස්සු. පටලවා ගන්න එපා. ඔබතුමිය මේ සුන්දර කතා කියන්නේ. හරිද? එතකොට මෙතුමිය කියනවා මෙතුමා කිව්වා තාජුදීන් නඩුව ගැන. ඔව් මම කියනවා ශානි අබේසේකර 2016 දී මේක හොයාගෙන ගියා. හොයාගෙන යනකොට එක්තරා රූපවාහිනී channel එකක් සමාන රේඩියෝ සෝරි මොබයිල් channel එකක්. ඒ කියන්නේ ටෙලිකොමියුනිකේෂන් සමාගම. මේකේ දුරකථන සංවාද 3-4ක් තිබ්බා. ශානි ඉල්ලනවා. ශානිට දෙන්නේ නැහැ. ශානි නඩු දානවා කියනවා. දෙන්නේ නැහැ. ශානි බලපෑම් කරනවා. දෙන්නේ නැහැ.
ඒ නොදීපු පුද්ගලයා අද මේ ආණ්ඩුවේ පර්මනන්ට් සෙක්‍රටරි කෙනෙක්. කවුද නම? හාන්ස් විජේසූරිය. ඕගොල්ලෝ එහෙම කියනවා. හරිද? හාන්ස් විජේසූරිය දැන් ශානි හාන්ස් දෙන්නම එකමසේ කණ්ඩායමේ ඉන්නේ. හැබැයි තාම තාජුඩීන්ගේ කැල්ලෙන්නේ නැහැ. හරිද? තාජුඩීන් ගහතනේ කමියුනිකේෂන් නොදීපු මිනිහා මේ ආණ්ඩුවේ පර්මනන්ට් සෙක්‍රටරි කෙනෙක්. අපි ඔක්කොට වැඩි හොඳට ශානි අබේසේකර දාන්න. හරිද? ඒ නිසා ඒව නිකන් කියන්න එපා. දැන් නලින්ද ජයතිස්ස මැතිතුමාගේ ප්‍රකාශ මෙතුමා කියනවා තාජ් මේ නලින්ද ජයතිස්ස මොනවද කිව්වේ? ජාරා මොකද සාරා ජස්මින් ඉන්දියාවට පැන්නුවා කිව්වා. ඔගොල්ලෝ අහලා තියෙන එතුමාගේ වොයිස් එකෙන්ම කියනවා. පැන්නුවා. ඒ කියන්නේ ඉන්දියාවට ඕනේ විදියට කළේ කිව්වා. ඉතින් මේගොල්ලෝ දැන් මොකද්ද කියන්නේ? දැන් මොනවද කියන්නේ? මේ මාතෘකාවේ දැන් අපි අවංකව කතා කරමු මොකද්ද කියන්නේ? බලන්නකෝ. දැන් ඒබ්‍රහීම් මහත්මයා ගැන කිව්වේ මලාල්කාන්ත් සෝරි පාර්ලිමේන්තුවේම අනුර කුමාර දිසානායක මහත්තයා අපි කාලබල්ලා නෙමෙයි නොමිනේට් ටිකට් එක දෙන්නේ. ඒ 21යි යාතික ලයිස්තු ඉන්නේ. 29. මේ 8000 ගණන් ඉන්න ලයිස්තු නෙමෙයි. 29. අනික 29 103 තියෙන කාලේ. 103 තියෙන කාලේ 29 හොයාගන්න ඉතින්. ඒකෙදිත් ඉන්නවා. එතකොට මේ ශානි අබේසේකර අහනවා මේ කාගෙන්ද රංජන් රාමනායකගෙන් ඕක ඔල මොට්ටලෙද්ද තමන්ගේ පුතු තුන් දෙනා බෝම තියනවා කියලා දන්නේ නැද්ද? දැන් මොනවද මේ මැරලා ඉපදිලානේ මේ කතා කරන්නේ? එතුමාලා මැරලා ඉපදිලා ඇවිල්ලානේ කතා කරන්නේ. මේ තමයි ඔබතුමා දැන් කතා කරන පොලිස්පතිවරයා යවපු ලිපිය. කාටද? මේ අපේ දකුණු බලන්න. මේ කළුතර අපේ ජගත් විතාන මහත්තයා. මේකේ මොකද්ද තියෙන්නේ? මේකේ අංක 2 කියනවා හියත පරිදි මරණ දර්ජන එල්ල වී ඇති පුද්ගලයන් පෞද්ගලිකව හමු වී සම්බන්ධ වී දැනුවත් කර තවදුරටත් තොරතුරු අනාවරණය කර ගැනීම කටයුතු කළ යුතුය. ඊළඟ එකෙන් 3 කියනවා මෙම தත්ත්වය පහව යනතුරු ඔහුට නිවසින් බැහැරව සිටීමට හැකියාව තිබේ නම් එසේ කරන ලෙසට ඔහුට උපදෙස් ලබා දිය යුතුය. මේ කවුද කියන්නේ? පොලිස්පතිතුමා. අර දැන් මොකද්ද වෙන්නේ? 3 wheeler එකේ යනවා 3 දෙනෙක් සිවිල් ඇඳුම් අඳගෙන ජගත් විතානේ ගෙදරට. ගිහිල්ලා ගෙදර සර්වන් ගෙන් අහනවා කො මන්ත්‍රීතුමා. එයා කොයිද ගියේ? ආයුධත් එක්කද ගියේ? කො එයාගේ පුතා? දැන් අර මෙහෙකාරිය බය වෙලා മന്ത്രിවරයාට කෝල් කරනවා සර් ගෙදරට එන්න එපා නාදුනන කණ්ඩායම ගෙදරට ඇවිල්ලා කියලා. මේ නාදුනන තුවක්කු කරු අද ඊයේ නෙමෙයි 1988 ඉඳන් ආවේ. පහුගිය කාලේ නැතුව තිබ්බ දැන් ආයිත් නාදුනන තුවක්කු කරු වෙනවා මට පේන්නේ. ජගත් විතාන මහත්මයාට ආරක්ෂාව ඕනද නැද්ද කියලා කියන්න කොකොට මිස්සෙල්. ඔයා කොහෙද ඉන්නේ? නෑ ඔබතුමා කියලා හිතර ඕනේ නෑ. ඔයා එදා පාර්ලිමේන්තුවේ හිටියේ නැද්ද එතුමා කතා කරද්දි? ජගත් විතාන මහත්මයාට ආරක්ෂාව ඕනද නැද්ද? නෑ ඔයා එදා පාර්ලිමේන්තුවේ කරන්න ඕනද නැද්ද? මං අහන එකටත් කියන්නකො. ඔයා එදා පාර්ලිමේන්තුවේ හිටියද? මං පාර්ලිමේන්තුවේ හිටියා ඔබතුමා. ඉතින් ඔයාට එනං ඔයා යන්නේ නේද ඔයගොල්ලෝ බිහිරින් මඩමට? නෑ මං අහන ඔබතුමා කියන්නේ නේ ඒක විමර්ශනය කරන්න එපා කියලානේ කියන්නේ. ඕක වුණත් ඈ ඔයා ඉතින් ඒකනේ කියන්නේ ඔයාට සැටර්ඩේට ඔයා වරද්ද ගන්නවා ඔයාට සැටර්ඩේ නෝ ෆ්‍රයිඩේට ඉස්සෙල්ලා පොඩ්ඩක් ඉන්නකො මේ වැඩේ කතා කරලා ඉවර කරන්න ඔයා මැද්දෙන් කෑ ගන්නවා හැමතිස්සෙම මේකේ කියන්න ගියේ ඒක නෙමෙයිනේ ජගත් විතාන මහත්මයාට එතුමා පාර්ලිමේන්තුවේ කතා කරන තුරු පොලිසිය කිසිදු දැනුවත් වීමක් කළේ නැහැ පොලිසිය මෙච්චර එතුමාට ආරක්ෂාව දෙන්න ඕනේ කියලා මෙහෙම රිපෝට් එකක් ආවනා එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එතුමාව කැඳවන්න ඕනේ. කැඳවලා කියන්න ඕනේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා මෙහෙම DIG කියන්න ඕනේ. දැන් මෙතුමේ ඉස්සෙල්ලත් උත්සාහයක් ගත්තා, බොළඳ උත්සාහයක් ගත්තා මේක මේ උඩින් යනවා DIG ගෙන් SP ට එන ඊට පස්සේ ගියා PC ට ඇවිල්ලා RPC ටත් ගිහිල්ලා මේ නෑ එහෙම කරන්න එපා කියලා දැන් පොලිසිය පල්ලෙහාට යනකම් ඉන්නවා කියලා. හරිද? එහෙම නෑ ඩෙලිගේටඩ් ඔතොරිටි කියලා එකක් තියෙනවා. ඒ බලයලත් මේ නිලධාරීවාදී ඒක පොලිස්පතිගේ නිවේදනය කිව්වම ඔක්කොම ක්වික් ඩිසිෂන්ස් ගන්න ඕනේ. දැන් මේ වෙලාවට මේ පොලිස්පති මේ පාස්කු පාරකාරය හිටියේ නැත්තේ. ඒ පාස්කු පාර නවත්ත ගත්තද? ඒක තමයි කියන්නේ. ඉතින් ඒකත් උනේ ඒකත් උනේ මොකක්ද? අහගන්නකො ඉතින් ඔයා hina වෙනවනේ. ඔයා ගන්න hina වෙන්නේ විතරයි. CID එකට ආපු රට ගියා. රට ගිහින් එනකොට බෝම්බේ පුපුරලා. ඒ නවත් මොකක්ද දෙන්නම දැන් ඕගොල්ලන්ගේ ආණ්ඩුව. ඒ දෙන්නම ඕගොල්ලන්ගේ ආණ්ඩුව ඉන්නවා. ඕගොල්ලෝ යාව යුනිෆෝම් අල්ලලා දේශපාලන ඔබතුමා වතක් කරපු හොඳයි පාස්කු ප්‍රහාරය. ලස්සන්ත විශ්වාසය කරන්නේ පාස්කු ප්‍රහාර කරනවා බලන්න. ඕගොල්ලෝ කරපු දේශපාලන පත්වීම් යුනිෆෝම් එක ගලවලා විශ්‍රාම ගිය මිනිහා දේශපාලන රැස්වීමක් ගාම ආයිත් ඇවිල්ලා නැග්ගා. නිරෝෂන් පාදක මහත්තයා බොහොම ස්තුතියි පාස්කු ප්‍රහාරය ගැන මතක් කිරීමට. කවුද එතකොට හිටපු අගමැතිතුමා පාස්කු ප්‍රහාරය අපේ රටේ වෙනකොට? අර වජිරාවේ වර්ධන මහත්තයලා ගෙදරදී ඕගොල්ලෝ නායකයා හම්බෙච්ච එක්කලා. හරි. ඔබතුමාලගේ නායකයෙක් නෙවෙයි නේ වැඩලා. හරි. එහෙම කිව්වම හරිනේ හැම බදාදම රාත්‍රී 7 ඔබතුමාලගේ නායකයෙක් නෙවෙයි. ඒ දෙන්න පැහැදිලි. හරි මේ පෞගිය කාලේ
හරිද? නම එහෙම කියන්නත් කියන්න- බෑ. නම කියන්නේ නම ඔයා කියන්නේ ඔයා තේරුණානේ ඔයාට ඉව තියෙනවනේ පුතා. තියෙනවා. ඔයාට තේරෙනවා ඔයා ටියුෂන් ගුරුවරයෙක් සමන් ගුරුවරයෙක්නේ. හරිද? ඉතින් ඔයාට තේරෙනවා ඉව මොකද්ද මං කියන්නේ කියලා. නෑ, අපි ඉතින් දන්නේ ඒ නෑ නිසා මොකක්ද නම කියන්නත් බෑ. නෑ අයියෝ අපි යාගෙන් එළියට බැස්සේ මේ අවුරුදු ගානක ඉස්සෙල්ලා. දැන් ඔබතුමාලා මෙහෙම කිය අද අපි මාධ්‍ය ප්‍රකාශනයක් නිකුත් කළා. ජගත් විතානතුමාගේ සිද්ධිය සම්බන්ධයෙන්. ඒකේ අපි බොහොම පැහැදිලිව කියනවා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තුව ජගත් විතාන මැතිතුමා එළියේ මරණ තර්ජන හමුවේ පොලිස් වෛද්‍යවරයාගෙන් ලබා දුන්න ආරක්ෂාව මාධ්‍යයට පොලිස්පතිවරයා කළ ප්‍රකාශය සමගි ජනබලවේගයේ අවධානය ලක්ව ඇත. දේශපාලනික නොවුණු කරුණු කාරණා මත මන්ත්‍රීවරයාට තර්ජන එල්ල වී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් කරනු ලබන ප්‍රකාශනය තුළ මන්ත්‍රීවරයා වෙනත් අනීතික ක්‍රියාවකට හෝ පෞද්ගලික ඉස්මතු වූ ක්‍රියාවකට තර්ජන එල්ල වී ඇති බව හැඟේ. ඒ කුමක්දයි නිවැරදිව ප්‍රකාශ කිරීම පොලිස්පතිවරයාගේ වගකීමයි. එසේ නොමැතිව එවැනි ප්‍රකාශන සිදු කිරීම මහජන සේවාවේ නිරත වන මන්ත්‍රීවරයෙකුට සිදු කරන ලබන අපහාසාත්මක ප්‍රකාශය ලෙස අපි ඒ තරහිලා දකිමු. මෙම ප්‍රකාශය තුළ ඉස්මතු වන්නේ පැමිණිලිකරු චූදිතයා බවට පත් කිරීමත් චූදිතයා අපරාධකරුවෙකු බවට පත් කිරීමේ උත්සාහයක් බව අපි අවධාරණය කරමු. වර්තමානයේ ආණ්ඩුව සිදු කරන්නේද සියලු සිදුවීම් අනීතික ක්‍රියාවල නිරත වීම හෝ සම්බන්ධකම් නිසා සිදු වූ කියලා ලබන ප්‍රකාශන වලට ලඝු කිරීමයි. ආණ්ඩුවේ ප්‍රචාරක සැලැස්මට අනුගතව පොලිස්පතිවරයා විසින් කරනු ලබන ප්‍රකාශ ස්වාධීන පොලිසියක පැවැත්මට පවා ප්‍රශ්න කරනු ලබන්නකි. ස්වාධීන පොලිස් කොමිසමේ බලතල පොලිස් වෘත්තයාට පවරා දෙමින් පොලිස්පතිවරයා සිතන ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීමෙන් සිදු කරනු ලබන මෙම ක්‍රියාවලිය රට තුළ මර්ධනකාරී පොලිස් රාජ්‍යයක පැවැත්මක අඳුරු සෙවණැලි අපි දකිමු. මේ අතරතුර සියලු ප්‍රජාතන්ත්‍ර දේශපාලන මේක තමයි අපි අද ප්‍රකාශ කළේ. මේ කතාව තමයි මෙතුමයි මයි දෙන්නම දැන් මේ මෙච්චර ලඝු කරන්නේ. හරිද? මෙතුමියට ඒකට කේන් තියන්න ඕනේ අපි කියන්නේ නොසෙලි මන්ත්‍රීතුමිය මට කේන්ති මතක තියාගන්න චෙක් පතක් ගෙවනකොටත් අපි මූලික කාරණා දෙකක් ගන්නවා. එක සත්භාවය දෙක නොසලිමත් භාවයෙන් තොර බව. in good faith without negligence. මේ ජගත් විතාන සම්බන්ධයේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ අර මියගේ ලසන්ත සම්බන්ධයෙන් සත්භාවයෙන් වැඩ කළෙත් නැහැ. නොසලිමත් භාවයෙන් තොරව වැඩ කළෙත් නැහැ. ඒ නිසා මෙහි වගකීම පොලිසිය බාර ගන්න. ලසන්ත මරපු එක පොලිසියට එහෙම ගිහිල්ලා IPට ගියා, IPගෙන් SIට ආවා, SIගේ සාජන්ට් ගියා, සාජන්ට්ගෙන් PCට ගියා. එහෙම බබාපාත් බෑ. මේක පොලිසිය වගකීම් බාර ගන්න ඕනේ. ඒවා නෙග්ලිජන්ස්. ඒගොල්ලන්ගේ පැහැදිලිවම පොලිසිය. ඔය ඒ නිසා මේ தත්ත්වය අවබෝධ කරගෙන හැමෝම කටයුතු කරන්න ඕනේ. දැන් මෙතුමිය කිව්වා බොහොම හොඳ කතාවක් මේ පුන මොකද්ද පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා කණ්ඩායම. ඔබතුමිය දන්නවනේ බන්ධනාගාර 36ක දාන්න පුළුවන් 10500යි. මේ වෙනකොට ඉන්නවා 40000. මුලින්ම රජයේ අවධානය යොමු කරන්න මෙන්න මේ කාරණා සම්බන්ධයෙන්. මේවා එක වේලාවකින් බලුවාම මානව හිමිකම්. ඒ මිනිස්සු 40000ක් ඉන්නේ 10500කට කැපැසිටි තියෙන සිරගෙවල් 36ක. හරිද? මේක ඇතුළේ ඉන්නවා 826ක් එල්ලුම් ගහට නියමිතයි. ඒකේ ඉන්නවා 24ක් කාන්තාව. මේක ඇතුළේ ඉන්නවා පාසල් සිසුන් 5ක්. ඉන්නවා. හරිද? ඒකම මේකේ වයස අවුරුදු 5ට අඩු ළමයි 42ක් ඉන්නවා. තමන්ගේ දේව මේවයි කේද වචන. මෙන්න මේවට ඕනේ කතා කරන්න. නැතුව පොලිස් බලතල බෙදා හැරීම නෙමෙයි පල්ලෙහාට යන. හරිද? මේවට උත්තර හොයන්න. දැන් ලංකාදීප පුවත්පත ගිය ඉරිදා මන්ත්‍රීතුමිය මොකද්ද කියන්නේ? ඒගොල්ලෝ කියනවා පාතාලේ කෙරුවා 10ක් විදේශ රටවල රැකවරණේ තියෙනවා. පොලිටිකල් ඇසයිලම් තියෙනවා. අර මේ මනෝජ් මහත්තයා කිව්වේ මොකද උනේ කියලා? පැනලා ගියපුවා තමයි. දැන් ඒගොල්ලෝ පැනලා ගිය කාලේ මම රැකවන්න නෙමෙයි කියන්නේ. ඉන්න මේක සුජිත් හේවාජුලි දැන් ඔබතුමිය මන්ත්‍රීතුමා හැමතිස්සෙම ආනවනේ. එතුමා කියනවා මේකෙදි එක්කෙනෙක් ඔයගොල්ලෝ ප්‍රංශෙදි අල්ල ගන්නවා. හැබැයි එයාව ගේන්න බෑ. එයාටත් ප්‍රශ්නේ මතුනේ මොකද්ද? අපේ මහ බැංකුව අධිපතිතුමාගේ ප්‍රශ්නේමයි. සිංගප්පූරුවෙන් යාව ගේන්න දෙන්නේ ඔව් දේශපාලන රැකවරණය. පොලිටිකල් ඇසයිලම්. එහෙම 10 දෙනෙක් ඉන්නවා. අර ඔබතුමිය කියන්නේ විදේශ රටේ ඉඳන් මේක කන්ට්‍රෝල් කරනවා කියලා. අන්න එහෙමයි තමයි. හරිද? එතකොට මේ ආණ්ඩුවේ දැන් ඔබතුමියලා දැන් ඔබතුමා හිතන්නේ ඔය පුද්ගලයා ඔහොම රට පැන්නේ කොයි කාලෙද? ඒක තමයි. දැන් ඔබතුමාලා දැන් අපිට මේ අවුරුද්දක් ආණ්ඩු කරපුවා අපිට කියන්නේ ඔබතුමාලා අවුරුදු කීයක් ආණ්ඩුවල හිටියද? සෙව්වන්දි වලලානේ තියෙන්නේ. හරි. දැන් ඔබතුමාලාගේ ඔය 10 දෙනා ආරේ මීට ඉස්සෙල්ලා හිටපු කට්ටියට ඔය කියන බන්ධනාගාරවල ඉන්න මිනිස්සු ඕවා මේ අවුරුද්ද ඇති වෙච්ච ප්‍රශ්න නෙවෙයි නෝ එකක්වත්. ඒ 77 අවුරුදු සාපේ 551 ජාතකයනේ ඔයගොල්ලන්ගේ. 551 ඔබතුමාලා නිකන් විහිළු කළ ෂේප් වෙන්න හදනවා. ඕගොල්ලෝ කිව්වේ සිම්පල් වැඩ කියලානේ. IMF එකට මොනවද කිව්වේ? ඉතින් ඔබතුමිය කියන්නේ කොහොම නම් ඉතින් අපිට උත්තර දෙන්න පුළුවන් නිරෝෂන් පාදුක්ක මහත්තයා. ඕගොල්ලෝ කිව්වේ ඒවා කියන්නවද? සෝචකීකරු ගෝලෙක් වගේ. මේ දලදා පෙරහැර නැවතුනද මහත්තයා?
රට ලේවිලක් වෙනවා දළදා පෙරහැර නවත්තනකොට 37 නක මත. හැබැයි මේ මට වචනේ මතක නැහැ නේ අනුර කුමාර දිසානායක මහත්තයා. හැබැයි ඒක වෙන්න තිබ්බා මොකද? අපි මාතෘකාවෙන් පිට යනවා මේ ගැන කතා කරමු. එහෙම මොකද කිව්වොත් මේ රෙදි උත්තර දෙනවා ඉතින් අපිටත් පුළුවන්. ඔබතුමාගේ රෙදි ඉල්ලේ වෙනවා එහෙම වුණොත්. ඔය මාතෘකාව පන්සලයි දන්නේ. ඔය මාතෘකාව වැදගත්ොත් නම් කිව්ව දේවල් වැදගත්ොත් නම් රෙදි ඉවරයි. ඒ හින්දා මාතෘකාවට කතා කරමු. තමයි උදේ හවස කැමරට පෙර කැමරට පසු හැම channel එකකම යන්නේ. ඒව බලනකොට තේරෙනවා මේ දැන් ඉන්නේ අනුරද කියලා. ඒක නිකන් ඒව ගැන කියන්න ඕනේ. ඒකම මලයා මතක් කරන්න තියෙනවා මේ ආරක්ෂාව කිව්වහම මේක මේ මිලිටරි ආරක්ෂාව විතරක්ම නෙමෙයි රටකට ඕනේ. ඒ රටේ ඉකොනොමික් සිකියුරිටි එක අතිශයින් වැදගත් වෙනවා. දේශපාලන ආරක්ෂාව ඕනේ. එනර්ජි සිකියුරිටි එක. මේ රටේ එනර්ජි සිකියුරිටි එක දැන් විකුණලා තියෙන්නේ. හරි? හෙල්ත් සිකියුරිටි එක, පර්සනල් සිකියුරිටි එක, එන්වයරන්මන්ටල් සිකියුරිටි එක, ෆුඩ් සිකියුරිටි, සයිබර් සිකියුරිටි, ඊට පස්සේ කමියුනිටි සිකියුරිටි. මේ කමියුනිටි එකට සිකියුරිටි එකක් නැහැ මේ රටේ. මේකයි මේ වෙලා තියෙන්නේ. සිවිල් සමාජය අනාරක්ෂිතයි. හරිද? සිවිල් සමාජය මේ මරණ නම දානවා. දැන් මෙතු ඔබතුමා ගෙවල් පදිංචි මෙතුමාට මේ මොනාරි මොනතේ මදයි පවෝදා උදේට මේගොල්ලගේ නීති අසමනේ මොරටු ගමගේ අපි දන්නේ නැහැ ඔබතුමා එහෙමද? මොරටු ගමගේ එහෙම මම දන්නේ මෙතුමා කියන්නේ. හරිද? නෑ ඕගොල්ලන්ගේ අය නිරෝෂන් පාදුක්ක මහත්තයා කියන්නේ. මේගොල්ලෝ ඒ මම දැන් හිටියේ නැහැ මේක. දැන් ජගත් විතාන්ට මම පෙරේදා රූපන් සඳහා ජගත් විතාන්ට තිබ්බන එයා පාතාලේ බස් ජග අපි දන්නේ නැහැ මේක. අපි දන්නේ නැහැ. මේම මානසිකත්වය මේගොල්ලන්ගේ අපි එහෙම කිව්වේ නැහැ නේ නිරෝෂන් මහත්මයා. මේ පොලිසියෙන් එළවපු මිනිහෙක් මේ කියන්නේ. හරිද? ඒ නිසා මේවා ගැන කතා කරන්න ගියොත් කල්ප කාලාන්තරයක් කතා කරද හැකි. අපිට අවශ්‍ය දේ තමයි පැහැදිලිවම පොලිසිය තමන්ගේ යුතුකම් පැහැරහැරියා. ඒකම පොලිසිය රජයේ දේශපාලන න්‍යාය පත්‍රයක් ඇතුලේ හිර වෙලා ඉන්නවා පොලිස්පතිතු. ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ පොලිසිය. පොලිසිය ස්වාධීන පොලිසිය. මේ ස්වාධීන පොලිසිය අද පැලවත්තේ බ්‍රාන්චයක් කියලා. හොඳයි. දැන් පාදුකවන්ත මේක පොඩි ප්‍රශ්නයක් එනවනේ. අර මෙතුමියත් මතු කරා മന്ത്രിතුමියත් දැන් පොලිසිය ලොකු කාර්යභාරයක් කරනවානේ. පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් ගත තීරණය සම්බන්ධයෙන් දැන් ප්‍රශ්න කරන්නේ. හැබැයි වෙනදාට වැඩි අත්අඩංගුවට ගැනීම හඹායාම් මේ සියලු දේ සිද්ධ වෙනකොට මේ ආණ්ඩුව යටතේ පොලිසියට යම් ආකාර ගෞරවයක් දෙන්න සූදානම්. මතක නැද්ද මේ කවුද ඉස්සෙල්ලා හිටිය ඔයගොල්ලෝ ආණ්ඩුවේ ඇමති මේ නීති ආසාමයේ මේ ටිරානල්ස්ගේ කාලෙත් ඔහොම එකක් පටන් ගත්තා නේද? යුක්තිය මෙහෙම. හරිද? හැබැයි ටිරානල්ස් මේගොල්ලෝ වචනයක්වත් කියන්නේ නැහැ. මේගොල්ලෝ හැම තිස්සෙම ලොප් වෙනවනේ ටිරානල්ස් ඒගොල්ලන්ගේ ඕනම දෙයකදී. පාස්පෝර්ට් එක කතා කරන්නේ. දැන් මමනේ ඒකට සුප්‍රීම කෝට් ගිහින් නඩුව දෙන්නේ. කො මේගොල්ලෝ කතා කරන්නේ නැහැ නේ. ටිරානල්ස් මේ වෙනකොට ඉන්නවනේ වැලිකට ජම්පර් රන්දලා. අන්දරවතිය බලන්නේවත් නැහැ. හරිද? ඒ වැඩි යාළු විතර සේවනයේ තියෙනවා. හරිද? නීතිය සාමාන්‍යයෙන් ශාමර අහපු ප්‍රශ්නට උත්තර හම්බ වෙනවද මේ? ටිරාන් අලස්වත් වගකීමෙන් මම මේ රජය වෙනුවෙන් කියන්නේ ඔබතුමා නම මෙන්ෂන් කරපු නිසා ටිරාන් අලස්වත් රනිල් වික්‍රමසිංහවත් සජිත් ප්‍රේමදාසවත් ජාතික ජන බලවේග රජයක් ඇතුළේ නීතියට උඩින් නෑ මහත්තයෝ. ඕගොල්ලෝ හිතවත් නැති රනිල් වික්‍රමසිංහවත් රක්ෂිත බන්ධනාගාරගත කළා කොළඹ මහේස්ත්‍රාත්තුමිය. ඒ නිසා ටිරාන් අලස් ලොකු නෑ. පැහැදිලිව නමත් එක කිව්වා. එහෙමනම් මොකටද 15 දෙනෙක්ගේ ආරක්ෂාව දීලා අවුරුදු දෙකමාරක් ඕගොල්ලෝ ආරක්ෂාව දෙන්නේ? එයා ග්‍රාම සභාවට ආරක්ෂාව දෙන්න එපා. ඉතින් අර පාතාලේ ලසන්ත වික්‍රමසිංහට දෙන්නේ කියලා කියනවා. අහන්න ඕකනේ දැන් ඔයා දැන් එයාට ආරක්ෂාව දෙන්න ඕනද කියලා. එයා ග්‍රාම සංවර්ධන සමිතියකවත් නැහැ. එයා මරණාධාර සමිතියකවත් නැහැ. අර ඕගොල්ලෝ බලෙන් අල්ලන මහිලා සමිතියකවත් නැහැ. එයාට මොකටද ආරක්ෂාව දීලා හිටියේ 15 දෙනෙක්? ඒක පොලිසිය ආරක්ෂාව නැතුව පොලිස් ආරක්ෂාව. ටිරාන්ගේ ගෙවල් දෙකට. නෑ මට මේක කියන්නකො ඉස්සෙල්ලා මේ නිරෝෂන් මහත්මයා. ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් පැමිණිලි කරන අය ආරක්ෂාව දෙන්න ඕනද නැද්ද කියලා තීරණය කරන්නකො ඉස්සෙල්ලා සමග ජන බලවේගය. අද ඔයා කියන්නේ එක කට්ටියකට එක විදිහකට ආරක්ෂාව දෙන්න. නෑ එහෙම නෙමෙයි. දැන් ඔබතුමන්ලා ඊළඟලස්කම කොහෙද දන්නේ? DIG ඒට යවනවා, එයා SSP ට යවනවා, එයා ඊට පස්සේ SP ට යවනවා. මේ ටිරානල්ස් මහත්මයාට ඇත්තටම පොලිස් පොලිස් ඇමතිවරයෙක් කවුරුද? ඔයා කියන්නේ මට කියන්නකො ගිය සතිය වෙනකන් තිබ්බා. SP විතරනේ පොලිසියත් එක්කියා. ටිරානල්ස් ගෙවල් දෙකට කොහෙද මරණාධාර සමිතියක ඉන්නවා. ඉතින් දැන් අර මනෝජ් මහත්තයා තිබේ හරක් කටාතක් තියෙනවා ඒකේ ආරක්ෂාව. ඒකින්ද කමන්නේ. එයාට ආරක්ෂාව නැති ඕගොල්ලන්ගේ മന്ത്രിවරු දෙන්නෙක් ඕගොල්ලෝ මහංගන් ඉන්නවා. ඕගොල්ලන්ගේ තාරක නායකයාට වෙඩි තියාගෙන එයාම කියනවා අපෙන් වෙඩි තිබ්බා කියලා. ඒ මිනිස්සයා මේගොල්ලන්ට තර්ජනයක්. ජනතාව විශ්වාස කරන මිනිහෙක් ඉස්සකොට මේගොල්ලෝ එයා ජනතාව විශ්වාස කරන මිනිස්සයා කියලා කියන්නේ මේ අත්හිටු සිර දනුවම් තියෙන පාතාලයට සම්බන්ධ සමාජිකයෙක් ඔය. එහෙනම් ඉතින් ඕගොල්ලන්ගේ මහලේකම් කොහමද? ඔගොල්ලෝ මහලේකම් කොහමද? මොකද්ද තුමාට දෙන පාතාලයට දෙන සම්බන්ධය? එතුමා මේ බන්ධන මේ හිරේ ඉඳලා නෙමෙයි දාවේ. වැඩි කරුවෙක් කියලා නෙමෙයි දාවේ.
පාතාලයට සම්බන්ධ වෙලා පාතාලද ඔයා කියන්නේ මේ අපරාධ කල්ලි කියන්නේ ඒගොල්ලෝ විතරද? ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියන අයත්, CCTV බස් ගිනි තියන අයත්, උසාවි ගිනි තියන අයත් අපරාධකාරයෝ. ඔබතුමන්ලා ඉස්සෙල්ලා හිත හදා ගන්න ඕනේ. මොකක් හරි ඕන මේකට 88 කියන්නේ නැතුව. ඔයාගේ ලැපක්ෂේ මහලේකන් පැලවත් ඉන්න ලොක්කා. එයාට තියෙන වැරදි බලන්න. දැන් ඔබතුමන්ලා ඔය වගේ අනේ ඕගොල්ලෝ ලාල් කාන්ත දිහා බලලා හැදෙන්නකෝ. එතුමා කියනවා අපි ට්‍රාන්ස්ෆෝමර් පිච්චු, අපි කඩ ගිනි තිබ්බා. අපි කළා. අපි ඉතුරුත් ඒකත් කරනවා. දැන් මේ ඉන්නේ ඒක නෙමෙයි. මේ ඉන්නේ ලාල් කාන්ත මැතිතුමා කියපු අර ගමේ මේ නඩුවේ බලේ ඉල්ලුවන එකපාර. අන්න එතනට මේ එන්න හදන්නේ. ඒක අවශ්‍ය වටවිටාව තමයි මේ හදන්නේ. අපි ආරක්ෂාව දෙනවා වගේ ඉන්නවා. සමහර විට ජගත් මේක පාර්ලිමේන්තුවේ කතා නොකරන තවත් අර මෙතුමිය කියන වගේ DIG ගෙන් SPට යනවා SCP අර එහෙට යනවා මේට යනවා. අන්තිමට WPC කෙනෙක්ට තමයි බාර දෙන්න වෙන්නේ ජගත්. හොඳයි අවසන් කරමු. හරි ඒ ඒ නිසා WPC එක මොකද? අයි W කියලා ගැල්ලක් ගන්න එතන. WPC එක මොකද? W කියන්නේ weak. W කියන්නේ weak. weak PC කෙනෙක්. අලුත් අර්ථකථනය. ඒක. ඔබතුමන්ලා මාරයි ඈ. ඔව් W. හරි. අලුත් අර්ථකථනය. අර සදාචාරවත් දේශපාලනය කරන්නේ. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ WPC කියන්නේ එතකොට වීක් පොලිස් කස්ලාපද එහෙමද? ඒක ඔබතුමාගේ බුද්ධි මට්ටම අනුව දැන් නෑ ඔබතුමා දැන් ඒක කිව්වා ඒක. මම කිව්වා දැන් ඔයා උරාගන්නේ. හරි මේ බලන මිනිස්සු ඒක තේරුම් ගන්න. උරාගන්න ඔයා. ඔයාට ඔය විදිහට දැනෙන්න ඕනේ. ඔබතුමා ඇඟීමක් දැනෙන්න ඕන නම් දෙනවා වැඩ මට කරන්න දෙයක් නෑ කාටද කියන්නේ කියලා. හැබැයි මේ යථාර්ථය තුල මොවුන් දෙදෙනාම උත්සාහයක යෙදෙනවා මේ තමන්ගේ පොලිස්පතිවරයාව බේරා ගන්න. මොකද ඔවුන්ගේ පැලවත්තේ සමාජයකටත් වඩා වැඩි වේගකින් ඔහු ආරක්ෂා කරගෙන උමනාව මාලිමායක ප්‍රශ්නේ අවසාන පොලිස්පතිවරු පැත්තකින් තියමුකෝ. දැන් මෙතුන් ලක්මාලි මන්ත්‍රීතුමියත් මතු කරානේ. මේ පොලිසිය වෙනදට වැඩි කාර්යභාරයක් සක්‍රියව කරනවා කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද? කොතනද? දැන් ඔය කේල් බද්දර පද්මේලව ඉන්දුනීසියාවෙන් ගේනවා. ඊළඟට දැන් අපරාධකාරයෝ දවස් 3න් අත්අඩංගුවට ගන්නවා. ඊයේ බුද්ධි මෙහෙයුමක් කළා තමයි නාවින්නේදී අත්අඩංගුවට ගන්න විදිහට ඔබ එක්කනවා. ඒක තියෙන්නේ. ඉතින් ඒ විදිහෙන් වරදක් නැහැනේ. අපි කියන්නේ ඒ අල්ලගත්ත මිනිස්යාගෙන් ගන්න ඕනේ තොරතුරු ගන්න ඕනේ හෑන්ඩ් ෆෝන් එකේ නෙමෙයිනේ අරගෙන රටට පෙන්නන එකද කරන්න ඕනේ. රටට පෙන්නන එකද කරන්න ඕනේ. ඒවනේ මීඩියා ෂෝ. අපි කියන්නේ ඒව කරන්න එපා. හරිද? එතකොට මටත් මෙතුමා කිව්වා වගේ පොඩි සැකයක් තියෙනවා. මේ අපි දන්නේ නැහැ වෙන්න පුළුවන්. මේ සැබෑ ඝාතකයද කියලා බලමු. ඔබතුමාට කියන්නත් බෑ මට කියන්නත් බෑ මන්ත්‍රීතුමියට කියන්නත් බෑ. හරිද? මේ කවුද කියලා. මෙච්චර ස්පීඩ් අල්ලන්නේ. ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක්ද දන්නේ නැහනේ. මේක ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක්ද දන්නේ නැහනේ ආණ්ඩුවේ. අපි බලමු ඉඳලා. කලබල වෙන්න එපා. හරි බොහොම